Good morning, sir. Good morning. ඒ වගේම හැමෝටම සුබ අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙත් කලින් අවුරුදු වල වගේ අපේ වසමි ගම්වල ප්‍රශ්න, ගැටුම්, කොලාහල, නීති විරෝධී වෙළඳාම් සිදු වෙන්න පුළුවන්. එම නිසා වසමි ගමකට පොලිස් වෙළඳාම් දෙදෙනෙකුගෙන් විශේෂ රාජකාරී යොදවන්න මම තීරණය කළා තියෙනවා. හොඳයි එහෙනම්. දිසානායක තිලකරත්නයි පලිගමට යන්න. විජේතුංග රණවීරයි පුලිගමට යන්න. ඒකනායකයි බණ්ඩාරයි නලියනායකමට යන්න ඕන. සෝමවීරයි අමරවීරයි ජොලිගමට යන්න. පත්නායක දසනායකයි අලියා කෙලියා ගමට යන්න. එහෙනම් දැම්ම ගම්මට පිටත් වෙලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕන. හරි සර්. එහෙනම් ජිප් එකක් තරම් අපි දැම්ම පිටත් වෙන්න. නෑ. මේ අවුරුද්දේ අපි ගම්වල සවිසරන්නේ ඉතාම සූක්ෂමව. එනේ ඉතින් සර් මේ අපි බයික් වලත් යන්නන්නේ. නෑ. ඒ වෙනුවම ලෑස්ති කරලා තියෙනවා පුට් සයිකල් 5ක්. ඒ පුට් සයිකල් 5 අරගෙන දැම්ම පිටත් වෙන්න. ලෝක බල ශක්තිය අර්බුදයක් තියෙන වෙලාවේ අපි අර පිළිමස්පෙන් කටයුතු කරන්න ඕන. අනික බයිසිකල් පදින එක පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. නේද බණ්ඩාර? ඒක හොඳයි. දැන් හැමෝම පිටත් වෙමු. සර්. රත්නායක දසනායකයි. පොඩ මෙහාට එන්නකෝ. රත්නායක දසනායක. මේ ෆොටෝ එකේ ඉන්නේ එකටි ආරච්චිලාගේ නිස්සං එකටි ආරච්චි කියන මිනිහා. මිනිහට මිනිස්සු කියන්නේ හිපිය කියලා. මේ පැත්තේ කේස් ගොඩකට සම්බන්ධ වෙච්ච හොරෙක්. ඔය දෙන්නගේ ප්‍රධාන රාජ්‍ය රාජකාරිය තමයි මේ මිනිස්සු අත්අඩංගුවට ගන්න එක. ඒ නිසා ඔය දෙන්න විමසිල්ලෙන් රාජකාරී කරලා මේ මිනිහ අත්අඩංගුවට අරගෙන මට පෙන්වන්න ඕන. පැහැදිලිද? All the best. Sir. යනෝයි. මගේ මූණ දිහා බලන් ඉන්න මෙතන. වයිසි මහත්තයා කිව්වට මේ ගමේ කිසි කලබලයක් නැහැ. ඔය මිනිස්සු ලස්සනට අවුරුදු කන්නේ මේක. අපිත් ගමට වෙලා ඉඳලා අවුරුදු කාලා. කිපියවත් අල්ලගෙන බලනවා මේ ගමේ තියෙන ඉස්කලංක බා. මොකක්ද යේවුනේ? අපි ගිහිල්ලා අල්ලගමු රත්නායක. ඕන්න මට ඔකුන්ගේ මූණු මතකයි. අවුරුදු පහ වෙලා පුදලගෙන යනවා. අපි කොහොම හරි හිපි අල්ලගමු. යක්. ඒ විදිහට දැතට මොකද? අනේ මේ රත්නායක යනවා. අල්ලන්නේ. අන්න රත්නායක අන්න තව දෙන්නෙක් එනවා. අන්න අල්ලගමු උන් දෙන්නක බෙල්ලෙන් මල්ලගමු බෙල්ලෙන්. ඔය මගේ බෙල්ලනේ උන් දෙන්නක බෙල්ල අල්ලගමු. මෙහෙම අවුරුද්ද දවසේ වලි දාගන්න. මොකද දැන් තමුසලාගේ වලිය? බూరు පිස්සුද රාවි අපි බూరు ගන්නෑ. අපි මේක කිසදන්න අච්චුවත් අරගෙන යන්නේ. මේ පීආරගෙන නැති මේ පොලිටික බිඳ ගන්න. බూరు ගහනවා රාවි වැව් පිටිය අර හොරවුට හැබැයි මයිලකා ගාව කැලාවන්දි. අයියෝ ඒක මොකක්? බూరు ගහනවා වැව් පිටියේ? එච්චරමත් සරු නෑ රාවි. ඔය කවුන් ගෙඩියක් කොකිස් ගෙඩියක් කාලා ටීවී එකේ හෙළුවෙන්නේ නැත්නම් අවුරුදු 6ක් බලාගෙන ගෑණිගේ ලොකු ලයින් ටිකක් බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නවා රාවි. උට ට්‍රක් දෝයි. මේකනේ වැලහමි කලින් එක කනකයි පියුස් ගිහලා තිබ්බේ. මේ ළඟදී අකුණක් ගහලා ඉවලා ඉතුරු කරේ ගිහිල්ලා. දැන් පුල්ලන්දස්. බුම්බෙන්දකින් අපිට වැඩක් නැහැ. වැව් පිටියට ගිහලා බුරු ගහනවන්නේ බෙල්ලෙන් බෙල්ලෙන්. ඔයා මගේ බෙල්ල රත්නායක කාරණේ කරන්නේ. යන්. මල්ලි ඒක නෙමෙයි. උඹ මොකද අර රාවි දෙන්නට කියන්නේ මට හොර ගෑණියෙක් ඉන්නවා කිය. දැන් ඒ රාවි දෙන්නට දැන් හොර ගෑණියෙක් ඉන්නවා කිය. කියනවා කොකිස් සත්තු රත් කරත් දැනගන්න. යා තතරායක සම්සර බයිසිකලයක්වත් හරියට බඳ ගන්න බෑ. හරි දැන් ඉක්මනට වැවට යන්. තතරායක ඉතින් කිල්ලනවා. ඉතින් බඳලා කිල්ලනවා. මොකෙක් කිල්ලනවා. සිත දුව හොඳා
ගනින හින්දා මගේ තනිකම